අපි බලමු කොහොමද ටයිප්රයිටින් ඉෆෙක්ට් එක ඩාවින්චි වලින් ක්‍රියේට් කරගන්නේ කියලා. මුලින්ම මම කරන්නේ ඉෆෙක්ට්ස් වලට යනවා. ඉෆෙක්ට්ස් වලට ගිහිල්ලා ටෙක්ස්ට් ප්ලස් නෝඩ් එක අරගෙන එනවා. එහෙම නැත්නම් ටෙක්ස්ට් ප්ලස් ඉෆෙක්ට් එක අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා මේක උඩ ක්ලික් කරලා මම මෙතන තියෙන කස්ටම් ටයිටල් කියලා මම මේක කස්ටම් ටයිටල් කියලාම තියෙන අරිනවා. රයිට්, මෙතන ඔයාලට කැමති එකක් ටයිප් කරන්න පුළුවන්. ඊළඟට මම කරන්නේ හෙඩර් එක අරගෙන එනවා. පළවෙනි ෆ්‍රේම් එකට අපේ ටෙක්ස්ට් ඉෆෙක්ට් එකේ. ඊට පස්සේ මේ පැත්තේ තියෙන ඉන්ස්පෙක්ටර් පැනල් එකේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරගෙන යද්දී අපිට හම්බෙනවා රයිට් ඔන් කියලා බාර් එකක්. මෙතනදී මම පළවෙනි ෆ්‍රේම් එකේ රයිට් ඔන් කියන කී ෆ්‍රේම් එක ඔන් කරනවා. රයිට්, ඒ කියන්නේ මම මෙතන කී ෆ්‍රේම් එකක් හැදුවා. ඊළඟට මම කරන්නේ හෙඩර් එක අරගෙන එනවා අන්තිමටම ගෙනල්ලා මම ආයමත් රයිට් ඔන් කියන තැන තවත් රයිට් ඔන් කී ෆ්‍රේම් එකක් දෙනවා අන්තිම ෆ්‍රේම් එකට. ඊට පස්සේ මම කරන්නේ ආයමත් මුලටම ගිහිල්ලා මෙතන මේ රයිට් ඔන් ස්ලයිඩර් එක පස්සට ඇදගෙන යනවා. එතකොට ඔයාලට තේරෙනවා ඇති මොකක්ද මේ වෙන්නේ කියලා. රයිට්, ඊට පස්සේ හරිම ලේසි මම කරන්නේ මුලින්ම ප්ලේ කරලා බලන එක. So here it is. So මේ තියෙන්නේ අපේ typewriting effect එක. ඉතින් මේ ටියුටෝරියල් එක ඔයාලට ක්ලික් වුණා නම් අපිව subscribe කරලා bell icon එක ක්ලික් කරලා තියාගන්න. අපේ අලුත් ටියුටෝරියල්ස් ඔයාලට අපි දාපු ගමන් බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ ටියුටෝරියල් එකෙන් හමු වෙනකන් ජය වේවා.